ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශාංශයේ වාර්තා අනුව මේ වසරේ ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 705ක් පෞද්ගලික වාහන ආනයනය සඳහා වැය වී තිබෙනවා. දැන් ඔබ කැමති සෑම එළවලු පළතුරක්ම නැවුම් බවින් සහ අඩුම මිලට කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි. වාහන ආනයනකරුවන් පවසන්නේ ජපානයේ නිෂ්පාදිත වාහන මිල පහළ යෑමත් සමග මෙරට තුළ වාහන මිලද අඩුවෙමින් ඇති බවයි. ඒ අනුව දහවනයට එක් නොකළ ප්‍රදර්ශනාගාර මට්ටමේ ඇති 2025 වර්ෂයේ නිෂ්පාදිත හොන්ඩා වෙසල් වර්ගයේ මෝටර රථයක් සහ ටොයෝටා යාරිස් වර්ගයේ මෝටර රථයක් පැවති මිලට වඩා රුපියල් ලක්ෂ 10ක පමණ ප්‍රමාණයකින් අද වන විට ජපානයෙන් පෞද්ගලිකව ආනයනය කරගත හැකි. එමෙන්ම සුසුකි ඇල්ටෝ දෙමුහුන් මෝටර රථයක් සහ වැගන්ආර් වර්ගයේ දෙමුහුන් සහ පෙට්‍රල් මෝටර රථයක් පැවති මිලට වඩා රුපියල් ලක්ෂ 5ත් 6ත් අතර ප්‍රමාණයකින් අඩු වී තිබෙනවා. අනිසි පුද්ගල වාහන නම් දැන් හොගාලා ගොඩක් වාහන ආපු නිසා ඒ තුල දැන් වාහන තියෙන නිසා දැන් ලියාපදිංචි වාහනත් දැන් සෑහෙන ප්‍රමාණයකින් පල්ලෙහාට යනවා. වාහන මිල අඩු වෙලා තියෙනවද සත්‍ය වශයෙන්ම? ඇත්තටම අඩු වෙලා තියෙනවා. ලක්ෂ 10ක් 15ක් විතර. ඉසෙට් ප්ලේ එකක් අපි 250ට 55ට ගිය එක අද 235ට වගේ අඩු වෙලා තියෙනවා. ජපානයෙන් ගැනුම් මිල බහැලා තියෙනවා. මොකද ලංකාවේ මිලදී ගන්න නැති නිසා. ඒක වැඩිපුරම විලඳපොලේ අලෙවි වෙන්නේ මොන වගේ වාහනද? Toyota Race එක Yaris එක තමයි වැඩියෙන්ම විකුණන්නේ. Jeep වලින් ගද්දි LC 300 එක Prado එක තමයි විකුණන්නේ. ඩබල් කැබ් වලින් Toyota එකයි Ford Raptor එක ඒ වගේ වාහන ගොඩක් විකුණන. පොඩි වාහන ගද්දි Nissan කාණ්ඩ ඉස්සරහට යන නම්බර එකට විකුණන SUV එක හැටියට සලකන්න පුළුවන් වෙසල්.